අයිබෝන් කියලා පිළිගන්න හැමෝම YouTube channel එකට. මම පොරොන්දු වෙච්ච විදිහටම අදත් වීඩියෝ එක ගෙනාවා. මම මෙතෙක් අපි ලෝකසිතියේ මේ සාමාන්‍ය පෙළ ඉතිහාසයේ විභාගයට එන සියලු අභ්‍යාස ටික ආවරණය කළා අවසానයි. ඒතර අද පොරොන්දු වෙච්ච විදිහටම මම අරගෙන අවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට past paper වල මෙතෙක් 2016 ඉඳලා ඔයගොල්ලෝගේ සිලබස් එක අලුත් වෙච්ච 2016 ඉඳලා අද වෙනකම් එහෙම නැත්නම් මේ අන්තිම තිබ්බ විභාගෙ වෙනකම් ආපු ස්ථාන ටික මම ලකුණු කරන්න තමයි හදන්නේ. ඒකෙදි ආරම්භයක් විදිහට අද පළවෙනි අවුරුදු 3 2016 17 සහ 18 කියන අවුරුදු 3 මම ගන්නවා. ඒ අවුරුදු 3 ස්ථාන ටික ලකුණු කිරීම තමයි මගේ ප්‍රධාන පරමාර්ථය. මේක දෙන ස්ථාන ටික මේ මොනවද කියන ස්ථාන ටික මම ෆොටෝ එකක් එක්ක දාන්නම්. ඒකම කමෙන්ට් එකේ පින් කරන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් මේ ස්ථාන ටික. එහෙම නැත්නම් තමන් ගාව වාස් පේපර් පොතක් තියෙනවා නම් තමන් ගාව මේ පේපර් ටික තියෙනවා නම් තමන්ට පුළුවන් මේ පේපර් එක මේ වැඩේ කරගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. දැන් ඔයගොල්ලන්ට ෆොටෝ එකේ එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ස්ථාන ටික තියෙනවා. ඒ ටික හොයාගන්න පුළුවන් වෙයි. එතකොට ෆොටෝ එකෙත් යනවා. මේ වීඩියෝ එක මැද්දෙදිත් ඒක මම හයිලයිට් කරලා දාන්නම්. එතකොට ඒ ෆොටෝ එකෙන් බලන්න පුළුවන් මොනවද ස්ථාන ටික කියලා. ස්ථාන ටික ලියා ගන්න. මම අවුරුදු 3 විදිහට තෝරගත්තේ 2016ත් 2017ත් 2018 කියන අවුරුදු 3 තමයි තෝරගත්තේ. පැහැදිලි? ඒතර 2016 කියන අවුරුද්දත් 2017 කියන අවුරුද්දත් 2018 කියන අවුරුද්දත් තමයි මම තෝරගත්තේ පළවෙනිට. ඒතර ස්ථාන 18ක් විතර එනවා. ස්ථාන 18ක් විතර එනවා. ඒතර මේක මතක තියාගන්න ලේසි. ඒෙන් අනිවාර්යෙන් මේ කරන අභ්‍යාසෙමුත් අනිවාර්යෙන් දෙකක් තුනක්වත් තියෙයි කියලා මගේ විශ්වාසය තියෙනවා. එවනම් අපි යම් 2016 අවුරුද්දේ මොනවද ඇවිල්ලා තියෙන ස්ථාන ටික? මදුරාසිය, පර්සියන් බොක්ක, ජාවා දූපත, ඉතාලිය, කැලිකට්, කොන්ස්ටන්ටිනෝපල් කියන නගරේ තමයි ඇවිල්ලා තියෙන ලකුණු ගන්න. ආයෙත් කියනම් මදුරාසිය, පර්සියන් බොක්ක, ජාවා දූපත, ඉතාලිය, කැලිකට්, කොන්ස්ටන්ටිනෝපල් කියන නගර ටික තමයි ඇවිල්ලා තියෙන ලකුණු කරන්නේ. ස්ථාන ටික තමයි ලකුණු කරන්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මතක නම් මම මුලදී අභ්‍යාස ටිකක් කරා. ඒ අභ්‍යාස පහ ඇතුලේ මේ ටික තිබුණද නැද්ද කියලා ඔයගොල්ලන්ට මතක ඇද්ද? ඒතකොට හරියට මේ වීඩියෝ ටික මුලින් ඉඳන් බලාගෙන ආපු කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා මේ ටික මේ මම උගන්වනවා. උගන්වපු ටිකෙන් තමයි මේ ඇවිල්ලා තියෙන 2016 මොනවද ස්ථාන? මදුරාසිය, පර්සියන් බොක්ක, ජාවා දූපත, ඉතාලිය, කැලිකට් සහ කොන්ස්ටන්ටිනෝපල් කියන ස්ථාන ටික. ඒතකොට පළවෙනි ස්ථානයේ විදිහට මේගොල්ලෝ 2016 දී අපිට කියනවා මදුරාසිය ලකුණු කරන්න කියලා. මම ඉන්දියාව වෙනම අභ්‍යාසයක් විදිහට අරගෙන ලකුණු කරද්දී අපි කිව්වා ඉන්දියාවට කණක් තියෙනවා. ඉන්දියාව කණත් මේ කොමරින් තුඩුවත් අතර ප්‍රදේශයේ දෙකට බෙදනවා කිව්වා. ඒකේ මැද හරියටම ගෝව තියෙනවා කිව්වා. ගෝවත් කණත් අතර ප්‍රදේශයේ දෙකට බෙදපුවම මැද හරියටම බොම්බාය තියෙනවා කිව්වා. ඊට පස්සේ ගෝවා ඉඳලා කොමරින් තුඩුව දක්වා ප්‍රදේශයේ දෙකට බෙදපුවම ඒ මැද කැලිකට් තියෙනවා කිව්වා කියලා මතකයි. එතකොට දැන් අපිට ලකුණු කරන්න වෙලා තියෙන්නේ මදුරාසිය කියන ස්ථානේ තමයි ලකුණු කරන්න වෙලා තියෙන්නේ 2016. එතකොට මේ මම කිව්වා ලංකාවට ඉතා ආසන්නයේම ලංකාවට විශාල බලපෑමක් තියෙන නගරයක් තමයි චෙන්නයි කියන්නේ. චෙන්නයි සහ මදුරාසිය කියන්නේ එකම නම. එතකොට මේ ලංකාවට ඉදිරියෙන් මෙන්න මේ හරියේ පිටක් තියලා ඔයගොල්ලෝ චෙන්නයි ලකුණු කරනවා. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසිය. මම හිතනවා පැහැදිලි කියලා. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසිය. හරි. ඒතර ඒ ස්ථානයේ පිළිබඳ තව ගැටලුවක් තියෙන විදියක් නැහැ. අන්න 2016 පළවෙනි අභ්‍යාසය ඉවර කරා. පළවෙනි ස්ථානය ඉවර කරා. ඊළඟට කතා කරමු පර්සියන් බොක්ක. මම කිව්වා මම කතන්දරයක් විදියට කිව්වා මම පර්සියාවේ ඉන්න පර්සියාව එහෙම නැත්නම් ඉරානයේ ඉන්න මම පර්සියාවෙන් පර්සියන් බොක්කට බයිනවා. අපි ෂෝට් කට් එකේ යද්දි පළවෙනියටම පර්සියාව අහුවෙනවා. මේ තියෙන්නේ පර්සියාව, මේ තියෙන්නේ පර්සියාව. ඒතකොට පර්සියාවත් එක්කම මේ තියෙන්නේ පර්සියන් බොක්ක. මේ තියෙන්නේ පර්සියන් බොක්ක. ස්ථානේ පැහැදිලි. තාම සරලයි. අභ්‍යාස ටික හරියට කරගන්න ගෙයි වැඩේ තියෙන්නේ. ඊළඟට කතා කරනවා ජාවා දූපත. මම අන්තිමට කරපු පස්වෙනි අභ්‍යාසය මේකේ ඉන්නේ. මම කිව්වා ඉස්සෙල්ලාම බංග්ලාදේශය හොයා ගන්න ඕනේ. මම කිව්වා ඉන්දියාවට දකුණු අත පැත්තෙන් කෙරවලේ බංග්ලාදේශයට කතුරු ලකුණක් දා ගන්නවා කියලා. මෙන්න මේ වගේ කතරයක් දාගත්තාම බංග්ලාදේශයට අල්ලපුරට අපි කිව්වා මියන්මාරය. මේ තියෙන්නේ මියන්මාරය. ඊට පස්සේ තායිලන්තයේ කෙරවලේ අපි කිව්වා පල්ලෙහාට එල්ලෙන රටක් තියෙනවා. ඒක මලය අර්ධද්වීපය. එහෙම නැත්නම් මැලේසියාව. කෙරවලේ සිංගප්පූරුව තියෙනවා කිව්වා. සිංගප්පූරුවට පල්ලෙහෙන් මේ තියෙන විශාල රට සුමාත්‍රා දූපත. මේ තියෙන දූපත ජාවා දූපත.
ජාවා දූපත. තොර මේ ජාවා දූපතේ බතාවි කියලා එකක් තියෙනවා. මේකේ ෂෝට් කට් එක තමයි මීයන් තාමත් මැලේසියාවේ සින්දු කියා ඉන්නවා. අන්න ෂෝට් කට් එක දාලා බලපුවම ස්ථානය එනවා. හරි. ඊළඟ ස්ථානය මේ යුරෝපා ඉතිහාසයට සම්බන්ධ ස්ථානයක් ඉතාලිය. ඉතාලිය මං කිව්වා මේ මධ්‍යධරණී මුහුදට ලෝකයේ තියෙන බූට් එක මේක. අංකෝ පෘතුගාලයේ, ස්පාඤ්ඤේ, ප්‍රංශයේ, අපි බ්‍රිතාන්‍යයේ, ඕලන්දේ ඔය ටික ලකුණු කරගෙන ඇවිල්ලා මේ මධ්‍යධරණී මුහුදට මේ ඇවිල්ලා තියෙන මෙන්න මේ ලෝකයේ තියෙන බූට් එක මේකට අපි කියනවා ඉතාලිය. මේ තියෙන ඉතාලිය. දැන් පැහැදිලි? ස්ථාන දෙක පැහැදිලි. ස්ථාන පහක් හතරක් ලකුණු කරලා ඉවරයි. චෙන්නයි ලකුණු කරා, පර්සියන් බොක්ක ලකුණු කරා, ජාවා දූපත ලකුණු කරා, ඉතාලිය ලකුණු කරා. තව දෙකයි තියෙන්නේ. අපි අර කතා කරපු ඉන්දියාවේ සිටීම මේගොල්ලෝ තව එකක් දෙනවා. මදුරාසිය ඇතුළේ ඒතර ඉන්දියාවෙන් ස්ථාන දෙකක් දීලා තියෙනවා. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසිය ආයේ කැලිකට් දීලා තියෙනවා. මම කලින් පැහැදිලි කරා. මේ කණේ ඉඳලා මේ ප්‍රදේශය දෙකට බෙදුවාම මැද හරියටම ගෝව තියෙනවා කිව්වා. ගෝවත් කොමරිතුඩුවත් අතර ප්‍රදේශයේ මේක දෙකට බෙදුවාම මේ හරිය කැලිකට් තියෙනවා කියලා. දැන් පැහැදිලි. කැලිකට් තියෙනවා කියලා කිව්වා. ඊළඟට අන්තිම ස්ථානයේ මදුරාසිය හරි, පර්සියන් බොක්ක හරි, ජාවා දූපත හරි, ඉතාලිය හරි, කැලිකට් හරි දැන් තියෙන්නේ කොන්ස්ටන්ටිනෝපල් කියන නගරය ලකුණු කරලා. කොන්ස්ටන්ටිනෝපල් එහෙම නැත්නම් වර්තමානයේ හඳුන්වන ඉස්තාන්බූල් කියලා හඳුන්වන්නේ. ඒතර මේක මධ්‍යධරණී මුහුදේ මම කිව්වා මං ඉන්නේ පර්සියාවෙන් පර්සියන් බොක්කට, පර්සියන් බොක්කෙන් අරාබියට, අරාබියෙන් රතු මුහුදට, රතු මුහුදේ උඩට පීනගෙන යනකො, හෙලේ පීනගෙන යනකො. ඒක මධ්‍යධරණී මුහුදට කොටගෙන යනකො. මධ්‍යධරණී මුහුදෙන් ඉතා කුඩා සිදුරකින් කළු මුහුදට වතුර යනවා. මේ තියෙන කළු මුහුද. කළු මුහුදට පල්ලෙන් තුර්කිය තියෙනවා. තුර්කියට ඉහළින් මේ හරියේ කොන්ස්ටන්ටිනෝපල් තියෙනවා. මං හිතනවා 2016 හරි කියලා. ආයෙ ගැටලුවක් එන්න විදියක් නෑ. මං එක්කම ලකුණු කරගෙන ගියා නම් ආයෙ පාස් පේපර් එක දඟලන්න ඕනේ නෑ. මේ 2016 ස්ථාන ටික ලකුණු කරගෙන ගියා. මං එක්කම ලංකා සිටියමත් ලකුණු කරන්න පුළුවන් පහ වෙනවා. ඉතින් 2016 ඉවරයි. මේක තමන් අරගෙන වරු ගානක් යනවට වැඩිය මේ ඉතා කුඩා විනාඩි ගානකින් මේ සම්පූර්ණ අභ්‍යාස තුනක් එනත ස්ථාන 18 ලකුණු වෙන එක ඔයගොල්ලන්ට ලොකු chance එකක්. මේ කාලේ අඩු කාලේ සීමිත කාලේ ඒකකට යන්න ලේසිම පාර මේක. අපි 2016 ඉවර කරා. එහෙමනම් අපි යන් 2017 අවුරුද්දට යමු. හරි. 2016 ඉවරයි. 2016 අවුරුද්ද ඉවරයි. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් අවධානයෙන් බලාගෙන ඉන්න ඕනේ මේක රිපීට් වෙනවා. මේ ස්ථාන ටික නැවත අහන අවස්ථා තියෙනවා. ඒකට 2016 2017 සමානලාට එකම දැන් අපි ඉන්දියාවේ කියමු. ඉන්දියාවේ දැන් 2016 දී ස්ථාන දෙකක් ඇහුවා. 2017 දිත් ආයා. සමහරවිට ඉතාලිය ලකුණු කරන්න කියනවා. ඉතාලිය ලකුණු කරන්න කියලා ආයෙ රෝමේ ලකුණු කරන්න කියනවා ඊළඟ අවුරුද්ද. ඒතකොට ඊළඟ අවුරුද්දේ ආයෙ වතිකානෝ කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ටික ප්‍රැක්ටිස් කරගෙන තියාගෙන හිටියා නම් එකම ඒවා තමයි මේ අහන්නේ. අපිට අලුත් දේවල් එන්නේ නැහැ. මේ දීලා තියෙන අභ්‍යාස වලින් විතරයි එන්නේ. ඊට වැඩි දෙයක් එන්නේ නැහැ. එවනම් 2017 අවුරුද්දට යන් 2017 අවුරුද්දේ අහනවා බොම්බාය ලකුණු කරන්න කියලා මේගොල්ලෝ. බොම්බාය ලකුණු කරන්න කියනවා. ආයෙ කියනවා රතු මුහුද ලකුණු කරන්න. ඊපස්සේ රෝමේ ලකුණු කරන්න. මම අර කියපු කතාව ඉතාලිය ඇතුලේ ඉතාලිය කලින් අභ්‍යාස ලකුණු කරලා ඊළඟ අවුරුද්ද රෝමේ ලකුණු කරන්න. ඊට පස්සේ මලයාර්ත ද්වීපය කියන ජපාන් දූපත් පෘතුගාලයේ කියන ස්ථාන ටික තමයි ලකුණු කරන්නේ. අපි අනික්මනට නැත්නම් වීඩියෝ එක දිග්ගැස්සෙනවා. එනිසා ඉස්සෙල්ලාම බොම්බාය ලකුණු කරමු. මම කලින් කිව්වා මෙන්න මේ කන කොමරිතුඩුවත් අතර ප්‍රදේශයේ දෙකට බෙදුවම මැද ගෝව කිව්වා. ගෝව ඉඳලා මේ කන අතර ප්‍රදේශයේ දෙකට බෙදුවම මේ හරියේ බොම්බාය තියෙනවා. බොම්බාය තියෙනවා. අපි බොන්චි ගෝව කියලා මතකද? ඒතර පළවෙනිට බොන්චි එන්නේ බොම්බාය තමයි ලකුණු කරන්නේ. ඊළඟට අපි කතා කරමු රතු මුහුද. මම කිව්වා අරාබියාසේ මම ඉන්නේ පර්සියාවෙන් පර්සියන් බොක්කට අරාබිය මෙන්න මේ ස්ථාන චුට්ටක් මතක තියාගන්න. මේ යෙමනි සහ ඔමානි අරාබියට පල්ලෙන් තියෙන. ඒතර පර්සියාව පර්සියන් බොක්ක අරාබියෙන් මම බලනවා රතු මුහුදට මේ තියෙන රතු මුහුද. ඒකත් හරි රතු මුහුද. ඊළඟට මම කතා කරගෙන ගියා මේ ඉතාලියට නිකන් දැන් ඔයගොල්ලන්ට කලින් 2016 ලකුණු කරද්දි මතකයි මේ ඉතාලියේ මැද හරියේ රෝමේ කියන නගරේ තියෙනවා. රෝමේ කියන නගරේ තියෙනවා. මම කිව්වා රෝමේ දෙද්දි වතිකානෝ දෙන්නේ නැහැ කියලා. රෝමයයි වතිකානෝයි දෙකම තියෙන්නේ එකම තැන. ඒකයි හේතුව. ඒතකොට රෝමේ හරි. ඊළඟට
නැවත ස්ථානයක් කියනවා මලය අර්ධද්වීපයේ ලකුණු කරන්නලු. මේ එක එක වචන කියනවා මලේසියාව, මලය අර්ධද්වීපය, මලයාව අපි දන්නවා මේක ඉගෙනගෙන ඉවරයි. මම උගන්වලා ඉවරයි. අභ්‍යාස පහෙන් උගන්වලා ඉවරයි. එතකොට මෙන්න මේ පල්ලහැට තියෙන්නේ මම කිව්වා අර මීයන් තාමත් මැලේසියාවේ කියනකොට මේ තියෙන රට මලයාව, මලයා අර්ධද්වීපය, මැලේසියාව කියන තුනම මේකට අයත්. දැන් හත් පැහැදිලි. පැහැදිලි. තුන් ස්ථාන තුනක් හරි හතරක් හරි රෝමේ හරි බොම්බායි හරි රතු මුහුද හරි මලයාව එහෙම නැත්නම් මැලේසියාව හරි. දැන් ආයෙ කතා කරනවා ජපාන් දූපත් ගැන. මම කිව්වා මේ චීනය හා සම්බන්ධ චීනයාවට තියෙන රටවල් ටික. මේ තියෙන චීනේ මේක දන්නවා. මේ ටික තමයි ජපාන් දූපත් වෙන්නේ. මෙන්න මේ ටික ජපාන් දූපත්. හරිම ලේසි මේ. අංකවා ජපාන් දූපතේ වැලි පිටක් පොඩි තියෙනවා. ඒකේ ටෝකියෝ තියෙනවා. පල්ලා හිරෝෂිමා තියෙනවා. පල්ලා කියුට් දූපතේ නාගසාකි තියෙනවා. ඊළඟට යුරෝපා ඉතිහාසයට සම්බන්ධ ස්ථානිකුත් මේ අහනවා. පෘතුගාලය අහනවා. මම කලින් කිව්වා මධ්‍යධර්මී මුහුදේ කෙරවලේ මෙන්න මේ හරිය මේ ඉතා මෙන්න මේ වගේ හැඩයක තියෙන එක මේකට අපි කියනවා මේ පෘතුගාලය කියලා. පෘතුගීසින්ගේ රට. මම ලිස්බන් කියන වරායක් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ලිස්බන් වරායේ තියෙන පෘතුගාල. හරි. අන්න 2017ත් ඉවරයි. අභ්‍යාස වලින් ස්ථාන 12ක් ලකුණු කරලා ඉවරයි. දැන් කතා කරන්නේ 2018 අවුරුද්ද ගැන. 2018 දී අහනවා වතිකානුව මම කිව්වා ඉතාලිය ලකුණු කරා. ඉතාලිය ඇතුලේ රෝමේ කියන නගරේ තියෙනවා. මම කිව්වා රෝමයයි වතිකානුව එකට දෙන්නේ නැහැ. මේ රෝමේ තියෙන තැනම වතිකානුව තියෙනවා. වතිකානුව තියෙනවා. ඒක ස්ථානයක් හරියට 2018. ඊළඟට අහනවා බුරුමේ 2018 ස්ථාන ටික මම ඔයගොල්ලන්ට කිව්වේ නෑ වගේ. 2018 ස්ථාන වතිකානුව, බුරුමේ, කැලිකට්, බතාවිය, හිරෝෂිමා, සුවසැල්. හරි. වතිකානුව, බුරුමේ, කැලිකට්, බතාවිය, හිරෝෂිමා, සුවසැල්. හරි. එතකොට වතිකානුව මම ඉතාලියේ මධ්‍යධර්මී මුහුදට ඉතාලියේ බෝට් එක විදිහට තියෙනවා. ඉතාලියේ මැද මම කිව්වා රෝමේ තියෙනවා කියලා. රෝමේයි වතිකානුවයි එකට දෙන්නේ නැහැ කිව්වා. එහෙනම් රෝමේ තියෙන තැනම තමයි වතිකානුව තියෙන්නේ. එහෙනම් පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ස්ථානේ හරි. ඊළඟට බුරුමේ මම කිව්වා මීයන් තාමත් මැලේසියාවේ සින්දුගේ කියා ඉන්නවා. මීයන් කිව්වේ අපි මියන්මාරේ බුරුමේ රාමඤ්ඤ දේශය අන්න වෙන නමකින්. මියන්මාරේ නෙවෙයි බුරුමේ කියලා අහනවා. එහෙනම් මෙතන කතිර ලකුණක් දා ගන්නවා. මේ තියෙන රට බුරුමේ. මේ තියෙන රට බුරුමේ. මේ තියෙන රට බුරුමේ. ඊළඟට නැවතත් මේගොල්ලෝ ඉන්දියාවට සම්බන්ධ කැලිකට් අහනවා 2016ත් අහනවා 2018ත් අහනවා. නැවතත් කැලිකට් අහනවා. අපි දැන් කැලිකට් දන්නවා කලින් ලකුණු කරා. මේ හරි කැලිකට්. කැලිකට්. තව එක ස්ථානයක් ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ අභ්‍යාසෙම මීයන් තාමත් මැලේසියාවේ මෙයා බතාවිය ලකුණු කරන්න කියනවා. අපි ජාවා දූපත දන්නවා මේ මැලේසියාවට පල්ලෙන් මෙතන සිංගප්පූරු, මේ තියෙන සුමාත්‍රා දූපත, මේ තියෙන ජාවා දූපත. ජාවා දූපතේ කෙළවරේ අපි කිව්වා බතාවිය තියෙනවයි කියලා. බතාවිය තියෙනවයි කියලා. දැන් පැහැදිලි. ඊළඟ අභ්‍යාසයේ ආයත් අහනවා ජපාන් දූපත් ගැන. ජපාන් දූපත් ගැන අහනවා. ජපාන් දූපත්වල හිරෝෂිමාව අහනවා. මේ ලෝක යුද්ධ සමයේ බෝම්බ වැටිච්ච තැන. ඒතකොට ජපාන් දූපත් අපි දන්නවා. මම කිව්වා මේ නැම්මේ ටෝකියෝ, මේ මෙතන හිරෝෂිමා කියන නගරේ තියෙනවා. හිරෝෂිමා කියන නගරේ තියෙනවා. අන්තිම ස්ථාන විදියට මේ අහනවා සුවසැල්. දැන් රතු මුහුද ගැන ඉස්සෙල්ලා කියුවා මේක අහන සුවසැල්. මං කිව්වා මං ඉන්නේ පර්සියාවෙන් පර්සියන් බොක්කට, පර්සියන් බොක්කෙන් අරාබියන් රතු මුහුදට. රතු මුහුද හෙලේ පීනලා ගිහිල්ලා උඩට පීනලා ගිහිල්ලා මිනිසා විසින් නිර්මාණය කරපු මෙන්න මේ ඇල මේක සුවසැල මේ හරහා මධ්‍යධර්මී මුහුදට ගොඩ වෙනවා. මේ හරහා මධ්‍යධර්මී මුහුදට ගොඩ වෙනවා. හරි. ස්ථාන ටික ඉවරයි. 2016 ඉඳලා 18 වෙනකන් අවුරුදු තුනේ ස්ථාන 18ක් ලකුණු කරා. ඒ තරම් වෙලාවක් ගියෙත් නැහැ. එතකොට මේකේ මට කියන්න ඕනකම තියෙන්නේ මං අර පෙර ගියපු අභ්‍යාස පහ බැලුවා නම් මං අර කරගෙන ගිය අභ්‍යාස පහ බැලුවා නම් මේක ලකුණු කරන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හරියට පරිස්සමෙන් අභ්‍යාස ටික බලලා තමන් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් මේ ටික කියාගෙන යද්දී ඔයගොල්ලන්ට ලකුණු කරන්න පුළුවන් කියලා තියෙනවා. 2016ත් 17ත් 18ත් කියන ස්ථාන ටික ලකුණු කරලා ඉවරයි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. මොනවා හරි පැහැදිලි නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න.
නම් බොහොම ස්තුතියි රැඳිලා හිටියට. ඊළඟ දවසේ 2019 20 සහ 21 අන්තිම අවුරුද්දත් එක්ක අපි අවුරුදු 4ක් විතර ඒවා ගමු. ඉස්සෙල්ලාම දවසින්ද මම 18ක් ගත්තා. ඊළඟ දවසේ 24ක් ගමු. ඒ නිසා රැඳිලා ඉන්න වීඩියෝත් එක්ක අපි ඒක කොහොම හරි ගන්න උත්සාහ කරමු. කොහොම ස්තුතියි.